ඕගොල්ලන්ට කැම්පස් යන්න තියෙන ඌමනාව මොන වගේ විය යුතුද? කොච්චර තදබල වෙන්න ඕනේද? ඔයගොල්ලෝ ගාන හදන අතරේ මේක මේ වෙන සර් කෙනෙක් කියපු කතාවක් මම ඔය සෝෂල් මීඩියා වල දැකපු කතාවක්. ඒ කතාව ඒ සර් කියපු විදිහට ඒ සර් කියපු විදිහට මට හිතුණා ඔයගොල්ලොත් එක්කත් ඒක ෂෙයා කරගන්න හරි වටින කතාවක් ඒ කතාව. ඕගොල්ලන්ට කැම්පස් යන්න තියෙන ඌමනාව මොන වගේ විය යුතුද කියන එක ගැන තමයි සර් කිව්වේ. හරි කැම්පස් යන්න තියෙන ඌමනාව මොන වගේ කොච්චර තදබල වෙන්න ඕනේද කියන එක තමයි ඒ සර් කිව්වේ. හරි. ඔයා නිකමට හිතන්න දැන් ඔයා මේ පන්තියේ වැඩ කර කර ඉන්න අතරේ ඔයාට එනවා ඉතා දැඩි චූබරක්. හරිද? දරුණු ගණේ එකක්. ඉන්නම බෑ. ඔයාට මේ මම කියන කිසිම දෙයක් යනවද ඔළුවට? නෑ. ඔයාට මොකද්ද කරන්න ඕනේ? චූ කරන්න ඕනේ. නේ? ඊට පස්සේ යාළුවෝ කියනවා ඉන්ටර්වල් එකේ යමන් අර මරු කෑම එකක් තියෙනවා කැන්ටිවි කමු. ඔයා යනවා කන්න. ඔයාට කන්න පුළුවන්ද? ඔයාට කෑවට යාට ඒක රසක් දැනෙනවද? ඔයා ඇත්තටම මේක විඳලා තියෙනවනේ ජීවිතේ. ඔයා කියන්නේ මේ වෙලාවට ඔයාට ඒක කන්න පුළුවන්ද රහ කර කර? බෑ. ඇයි? ඔයාට චූබරයි. ඔයාට ඒ වැඩේ කරන්න ඕනේ මුලින්ම. නේද? ඊට පස්සේ ඔයා යාළුවොත් එක්ක හිතන්නකෝ ඔයා ට්‍රිප් එකක් යනවානේ. ලස්සන තැනකට බීච් එකක් වගේ තැනකට ගිහිල්ලා එන්ජොයි කරන්න යනවා. ඔයාට පුළුවන් ද එන්ජොයි කරන්න? බෑ. ඇයි? ඔයාට චූබරයි. ඔයාගේ ඔළුවේ වැඩ කරන්නේ ඒක. ඔයාගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරන්නේ ඒක. ඔයාට වෙන මොනවත් වැඩක් කරන්න පුළුවන්ද? බෑ. මොකද ඔයාට අරක කරලා ඉන්න ඕනේ. ඉතින් ඔයාට කැම්පස් යන්න තියෙන උමනාව ඔය වගේද? නෑ නේද? නෑ නේද? ඔයාට ඔයාගේ යාළුවොත් එක්ක කොයි හරි වලබහින්න යනකොට මතක් වෙනවද මට කැම්පස් යන්න මට වැඩ කරන්න තියෙනවා මට ගණන් හදන්න තියෙනවා මට පාඩම් කරන්න තියෙනවා කියලා? නෑ නේද? නෑ. ඔයාට මතක් වෙන්නේ නෑ. ඔයාට ගෙදර නිකන් ෆෝන් එක අතට අරන් ෆෝන් එක බල බල ඉන්නකොට YouTube යනකොට සෝෂල් මීඩියා Instagram TikTok යනකොට ඔයාට මතක් වෙනවද මේ මං කැම්පස් යන්න වැඩ කරන්න ඕන වෙලාව කියලා? නෑනේ. ඒ කියන්නේ පුතේ ඔයාට චූබරක් තරම්වත් කැම්පස් යන්න උවමනාවක් නෑනේ. නේද? නැද්ද? ඔයාට චූබරක තරම්වත් උවමනාවක් නෑ කැම්පස් යන්න. මොකද චූබරක් තියාගෙන අනිත් වැඩ කරන්න බෑනේ. ඉතින් අන්න ඒ වගේ බරක් තියෙන්න ඕනේ ඔයාට කැම්පස් යන එක සම්බන්ධයෙන්. මම මේ කියන්නේ මේක විහිළුවක් නෙමෙයි ආ. අන්තික විහිළුවට තමයි කිව්වේ. මේක විහිළුවක් නෙමෙයි. මේක විහිළුවක් නෙමෙයි. ඒ වගේ උමනාවක් තියන අය ඉන්නවා මේ පන්තියෙත් ඉන්නවා. මේ පන්තියෙත් ඉන්නවා. හැම පන්තියකම මේ වගේ සෙට් එකක් ඉන්නවා. ඔය වැඩිම ලකුණු ගන්න ළමයි පිරිස ඒ වගේ. ඒගොල්ලන්ට කොහේ ගියත් මොනවා කරත් මතක් වෙන ප්‍රධාන එක දෙයක් තියෙනවා. මොකද්ද? චූබරද? නෑ. මං මේ ගත කරන්නේ මට වැඩ කරන්න තියෙන කාලය. ඒගොල්ලෝ වෙඩින් එකකට ගියොත් එයාට වැඩි හරියක් මතක් වෙනවා. එයාට ඒක එන්ජොයි කරගන්න බැරි තරමට එයාට මතක් වෙනවා මේ ගත වෙන පැය දෙක තුන මම වැඩක් කරගන්න තිබ්බ මට පේපර් එකක් කරන්න තිබ්බ මට මෙන්න මේ කොටස පාඩම් කරලා ඉවර කරන්න තිබ්බ කාලය කියලා. ඒක මතක් වෙන්න ඕනේ ඔයාට. ඔය අනවශ්‍ය ඕනෑම දෙයකට ඔය අනවශ්‍ය මොනවා හරි දෙයකට කාලය නාස්ති කරනකොට ඔයාට මතක් වෙන්න ඕනේ මේ මම නාස්ති කරන්නේ මේ කාලය කියලා. යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ගිදර මිනිස්සෙක් හරි ඔයාගේ කාලය උදුර ගන්න හදනකොට හොරකම් කරගන්න හදනකොට නැත්නම් ඔයාගේ කාලය අනවශ්‍ය දෙයකට දෙනකොට වැඩිපුර ටිකක් නිින්ද හරි ගියොත් ඔයාට ගිල්ටි ෆීලිං එකක් එන්න ඕනේ. එහෙම එන අය අවංකවම ඉන්නවා මෙතන අත උස්සන්න එහෙම එන අය. ඔය ඉන්න වැඩිම ලකුණු ගන්න පිරිසනේ. නැති වුණුත් ඉන්නවා. නැති ඉන්නවා. හරි. ඔය අතීස්සේ බහුතරයක් වැඩිම ලකුණු ගන්න කට්ටිය. ඒගොල්ලන්ට ඒ බර දැනෙනවා. ඒගොල්ලන්ට ඒ බර තියෙනවා. ඒගොල්ලන්ගේ ඔළුවේ ඒක වැඩ කරනවා. ඉතින් මේ වාගේ ඔළුවේ ඒක වැඩ කරන්න ඕනේ. වාට කැම්පස් යන්න උවමනායි නම්. හරි. මොකද ඔයා කම්පීට් කරන්නේ ඒ වගේ අයත් එක්ක. ඒ වගේ අයත් එක්ක කිසිම දෙයකට වෙන කාලය දාන්නේ නැහැ. අඩුම ගානේ තමන්ගේ වැඩක් කරගන්නවත් තමන්ගේ පුද්ගලික වෙන වැඩක් කරගන්නවත් කාලය දාන්නේ නැහැ. එයාට මොකද වැඩ කරන එක වැදගත්. ඔයාටත් එහෙමද කියලා හිතලා බලන්න. එහෙම නැත්නම් ඒ විදියට හැදෙන්න දැන්. ඒ විදියට දැන් ඇඩ්ජස්ට් වෙන්න පටන් ගන්න. ඔයාට කැම්පස් යන්න ඕන නම්. හරි?
ඉතින් අර මං කිව්වා වගේ චූ බරකට වඩා වැඩි බරක් ඔයාට තියෙන්න ඕනේ කැම්පස් යන්න. හැබැයි දැනට නෑ එච්චරවත්. දැනට එච්චරවත් නෑ.